live episode 7 එකට අදත් ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම පොඩ්ඩක් ඇවිදින්න ගියා. ඇවිදින්න යන ගමන් මට පොඩ්ඩක් මල් ටිකකුත් හම්බුණා. ඉතින් ඒ වගේම තමයි අපි ජීවිතේ විඳින්න ඕන විඳින කාලෙට ඒ වගේම අපි මොන හරි දෙයක් කරනවා නම් හරි නිසියාකාර කාලෙට නිසියාකාරව අපි ඒක අනිවාර්යෙන් කරන්න ඕන. එතකොට තමයි අපිට නියම ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ ක්ලිප් එකත් එක්කම ඊළඟට ඇඩ් කරනවා මගේ වගාවේ ක්ලිප් එකකුත්. අපි ඒකත් බලලාමයිමුකෝ. ඔන්න ඉතින් මම ඔයාලට පොරොන්දු වෙච්ච විදිහටම මම ඔන්න මගේ වගාව කරන විදිය මගේ පොඩි ගොවිත් බල ඔයගලන්ට පෙන්නනවා. ඉතින් අපි කොච්චර දුර රටවල් වල හිටියත් අපි හිතින් හැමදාමත් ඉන්නේ අපේ කම රැඳුන තැන. ඉතින් ඒක අපි හැමෝම දන්න කාරණයක්. අපි කොච්චර රටවල් වල හිටියත් අපි හිතින් හැමදාමත් ඉන්නේ අපේ කම රැඳුණු තැන. ඉතින් මට ඔයාලට දෙන්න ඕන උනේ අද පණිවිඩේ හිතන්න යමක් වලින් අපි නිසි කාලෙට නිසි දේවල් කරේ නැත්තම් අපිට පසුතැවෙන්නට වෙනවා. අපි තියෙන හැම පියවරකම සාර්ථකත්වයේ රඳා පවතින්නේ අපි ඒ වෙනුවෙන් කරන කැපවීම මත. ඉතින් තව දෙයක් ඔයාලට මතක් කරන්න මම ඕනේ අපි ගතින් කොච්චර සංකර වුණත් අපි හිතින් හැමදාමත් හිටියේ අපේකම රැඳුන තැන. ඉතින් ඒකත් මතක් කරන ගමන් හිතන්න යමක් මේ සතියේත් ඔයගලන්ට මං අරගෙන ආවා. ගිහිල්ලා එන්නම් නැවතත් බ්ලොග් එකකින් හමු වෙන තෙක්.